ඉතින් කොහොමද මගේ යාළුවනේ? ඉතින් බලන්නකෝ දවස් යන ඉක්මන ආයෙත් සෙනසුරාදා දවසක්. ඉතින් මට හිතුණා ආයෙත් පොඩි වීඩියෝ එකක් අරන් එන්න. අපේ මේ සෙනසුරාදා දවස අපි ගෙවන විදිහ අපේ නිදහස අපිට හරිම වටින දෙයක්. ඉතින් බලන්නකෝ අපි එකතු වෙලා පොඩි දරුවෝ අපි එකතු වෙලා අපේ සෙනසුරාදාව ගෙවා දමන විදිහ. දවස් 5ක් අපි එක එක කාර්යයන් සඳහා කාර්ය බහුල වෙනවා. සෙනසුරාදා කියන්නේ මන්නම් හරිම ආස දවසක්. මොකද අපි කැමති විදිහට අපිට ඉන්න පුළුවන් එදාට. එදාට කවුරුත් නීති දාන්න නැහැ. අපි අපිට ඕන විදිහට ජීවත් වෙන දවස තමයි සෙනසුරාදා කියන්නේ. ඉතින් බලමු අපි මොනවද කරේ කියලා. අපේ ලොකු දෝනේ හරි කැමති ගස් නගින්න. ඉතින් එයාට මම අවස්ථාව දුන්නා කොස් ගහට නැගලා කොස් ගෙඩියක් කඩන්න. ඒ වගේම වරකත් ඉදිලා තිබුණා. ඊට පස්සේ වරක ගෙඩියකුත් කඩා ගත්තා. දැන් තමයි ඉතින් ලොකුම හරිය තියෙන්නේ. පැය 2-3ක වැඩක් නෙවෙයි දැන් කරන්න යන්නේ. ඉතින් අපි දැන් මේ වටරවුමක් හදාගෙන කොස් කපන්නයි හදන්නේ. ඉතින් මේ වෙලාවේ ගොඩක් දේවල් අපි කතා කරා. දෝනිලා දෙන්නගේ තොරතුරු, ඉස්කෝලේ තොරතුරු, ටීචර්ස්ලාගේ තොරතුරු, ගොඩක් දේවල්. ඉතින් මෙහෙම තමයි වෙන්න ඕනේ. එතකොට අපිට දරුවන්ට ගොඩක් ලං වෙන්න පුළුවන්. කොහොමත් මන් නිවාඩු දවසට ඒ දෙන්නව මොකක් හරි වැඩකට පටලව ගන්නවා. එතකොට එයාලා දෙන්නට ගොඩාක් දේවල් මාත් එක්ක කියන්න තියෙනවා. ඉතින් මාත් ආසාවෙන් අහගෙන ඉන්නවා. මගේ හිතත් නිදහස් වෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕනි. ඉතින් මේ වීඩියෝ එක විනාඩි 6ක වගේ චූටි වීඩියෝ එකක්. ඉතින් මම ආරාධනා කරනවා මේ චූටි විනාඩි 6 රැඳිලා ඉන්න කියලා. මොකද වීඩියෝ එක අවසානයේට හරිම ලස්සනයි. අපි ලස්සන තැනකට යනවා. ඉතින් අනිවාර්යයෙන්ම බලන්න. අපි මේ වැඩේ පටන් ගත්තේ 9:00 වගේ. කොහොම හරි ඉවර කරද්දී 11:00 වගේ වුණා. කොස් මාළු උයලා ඉවර වෙනකොටත් 12:00 වගේ වුණා. ඉතින් අපි කනකොට එක වගේ වුණා. ඉතින් ওই වගේ අපිට ලොකු වෙලාවක් ගියා මේ කාර්ය සඳහා. ලේසි නෑනේ කොස් කපනවා කියන එක. ඉතින් අපි කාලා බේලා හවස් වරුව ගත කළේ කොහොමද කියලාත් බලමු.
ওই විදිහට තමයි අපි කාලා බීලා පූස්වලියත් බලලා මේ ආවේ. ඉතින් අපි නිදහසේ කුඹුර පැත්තේ රවුමක් ආවා. ඉතින් බලන්නකෝ ලස්සන මේ නිදහස, පුදුම නිදහසක්නේ තියෙන්නේ. අපේ මේ සුන්දර ජීවිතය බලන්නාව ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් අපි අදට ගිහින් එන්නම්. ඉතින් අපි මේ විදිහට කුඹුරේ ආයේ රෑ වෙනකම්ම ගත කරලායි ගෙදර ගියේ. මේ වගේ ලස්සන මල් පොකුරුපුත් කඩාගත්තා. ඉතින් අපි අදට ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට. පරිස්සමෙන් ඉන්න.